ඔබ හිතනවද ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා? ඔබේ මනස දැනටමත් පිරීලා ඉතිරිලා නම්. ඇත්තටම අපේ ජීවිතයට අවශ්‍ය දේ පිළිගන්න අපි අපේ මනස හිස් කරන්නේ කොහොමද? ලෝක ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් හා අතිදක්ෂ උගතෙක් අතර සිදු වුණ මේ පුංචි කතාව ඔබට ඒකට පිළිතුරු දෙවි. අවසානයේ වෙනකම් බලන්න. මොකද මේ කතාවේ හැංගිලා තියෙන ජීවිත පාඩම හරිම බලවත්. බොහෝ ඈත අතීතයේ ඉතාමත් දක්ෂ උගත් මහාචාර්යවරයෙක් හිටියා. ඔහුට සෙන් දහම ගැන ඉගෙන ගන්න දැඩි ආශාවක් ඇති වුණා. ඔහු ප්‍රදේශයේ හිටපු ප්‍රසිද්ධ සෙන් ගුරුතුමා හමු වෙන්න ගියා. ගුරුතුමා උගතාට ආචාර කරලා තේ පිළිගැන්වුවා. තේ හදන අතරතුර උගතා සෙන් දහම ගැන තමන් දන්නා සියලු දේ තමන්ට ඇති අදහස් දැනුම සහ අවබෝධය ගැන ගුරුතුමාට විස්තර කරන්න පටන් ගත්තා. ඔහු නොනවත්වාම කතා කළා. ගුරුතුමා සංසුන්ව ඒ සියල්ල අසා සිටියා. කතාව අවසන් නොකරම උගතා තමන්ගේ දැනුම ගැන කියවද්දී ගුරුතුමා තේ කෝපයගෙන එයට තේවත් කළා. කෝපය පිරුණා. කෝපයේ ඉතිරී ගලා යනවා දුටු උගතා පුදුමයෙන් කෑ ගැසුවා. ඔබ මොනවද මේ කරන්නේ? කෝපය දැනටමත් පිරීලා. තවත් වත් කළාට වැඩක් නැහැනේ. ගුරුතුමා නිහඬවම උගතා දෙස බලා මෙසේ පැවසුවා. ඇත්ත තමයි. මේ කෝපය මගේම ඔබේ මනසත් ඔබේ අදහස් සිතිවිලි හා දැනුමින් පිරීලා ඉතිරිලා. ඔබේ කෝපය හිස් කරන්නේ නැතුව මට කොහොමද ඔබට සෙන් දහම ගැන අලුත් දෙයක් කියා දෙන්නේ? මේ කතාවෙන් අපට ජීවිතයට ගත හැකි වැදගත් දේවල් මොනවද කියලා අපි දැන් බලමු. ඔබ අලුත් දෙයක් ඉගෙන ගැනීමට පෙර ඔබ දැනටමත් දන්නා දේ පිළිබඳව ඇති ඔබේම මත සහ පූර්ව නිගමන පසකින් තැබිය යුතුයි. ඔබේ මනස හිස් කෝපයක් වගේ තියාගන්න. ඔබ ගුරුවරයෙකුගෙන් හෝ අත්දැකීම් ඇති අයෙකුගෙන් උපදෙස් ලබනවා නම් ඔබ දිගින් දිගටම ඔවුන්ගේ කතාවට බාධා කරමින් ඔබේ අදහස් ඉදිරිපත් කරමින් සිටියොත් ඔබට අලුත් දේ ලැබෙන්නේ නැහැ. අධික දැනුම හෝ අහංකාරය නිසා මනස පිරුණු විට එයින් පිටතට ගලා යාමට පමණක් ඉඩ ලැබේ. ඔබ යටහත් පහත් විවෘත මනසකින් යුක්ත වුවහොත් ඔබට නව අත්දැකීම් නව දැනුම ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඔබේ කෝපය හිස් කරන්න. ජීවිතයට අවශ්‍ය දේ ඔබ සොයාගන්න.